hello කොහොමද? ඔයාට Facebook එකේ content monetization tool එක ලැබිලා නම් ඊළඟ දේ තමයි payout එක set up කරගන්න එක. එතකොට මෙන්න මේ විදි වලින් payout එක set up කරගන්න කියලා ඇවිල්ලා ඇති. මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ payout එක හරි විදියට set up කරගන්න විදිය ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ මම පෙන්නන්නේ මගේ Facebook account එකේ payout set up කරන විදිය. ඔයාලා ෆෝන් එකෙන් payout එක set up කරනවා නම් Facebook app එකට ගිහිල්ලා professional dashboard යන්න PC එකකින් හරි lap එකකින් කරනවා නම් ඒත් ඒ විදිහමයි. දැන් මම මේ payout එක set up කරන්නේ මගේ lap එකේ. මේ විදිහට Facebook එකට ගියාට පස්සේ වම් අත පැත්තෙන් මෙන්න මෙහෙම පෙන්නනවා professional dashboard කියලා. මම මුලින්ම මේ professional dashboard කියන එක click කරගන්න. ඊළඟට එතන monetization යටතේ තියෙනවා overview කියලා. overview කියන එක click කරන්න. එතනදී ඔයාලට පෙන්නනවා next payout කියලා. මෙන්න මෙතන click කරන්න. එතනදී එනවා finish setup කියලා. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදියට එනවා. මෙතෙන්දී ඔයාගේ first name, last name, birthday, country එක දෙන්න ඕනි. මේ first name, last name දෙන එක ගොඩක් අය පටල ගන්නවා. මොකද අපේ වාසගම් එක්ක දිග නම් තියෙන්නේ. දැන් මගේ නම එන්නේ PH නදීරා දර්ශනී. මම මෙතෙන්දි PH කියන එකවත් ඒ PH කියන එකේ තේරුමවත් දීලා නැහැ. මම මෙතෙන්දි දෙන්නේ first name එකට නදීර කියලා, last name එකට දර්ශනී කියලා. ඉතින් ඔයාලගෙත් ඒ විදිහට නම් ඒ වගේ මුලාකුරුත් එක්ක ඒ වගේ නම එන්නේ මේ වගේ first name, last name කියලා වෙන් කරලා දෙන්න. ඊළඟට මෙතන ඔයාලගේ birthday එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ country එක විදිහට ශ්‍රී ලංකා දෙන්න. විස්තර ටික හරිය විදියට දීලා මෙතන next කියන තැනින් click කරන්න. enter business info කියලා එතනදෙත් country එක විදියට ශ්‍රී ලංකා දෙන්න. business type එක යටතේ individual කියන එක දෙන්න. ඊළඟට ආයෙත් next කරන්න. එනවා enter your info කියලා. එතෙන්දී අපි කලින් දුන්න විදියට first name, last name දෙන්න. middle name එකක් තියෙනවා නම් ඒක දෙන්න. හැබැයි ඒක අනිවාර්ය නැහැ. ඒක optional කියලා තමයි තියෙන්නේ. ළඟට ඔයාලගේ බර්ත්ඩේ එක දෙන්න තියෙන්නේ. අපි කලිනුත් දුන්නා. ඊට පස්සේ ඔයාලගේ home address එක, city එක, state කියලා විස්තර ටිකක් දෙන්න තියෙන්නේ. මේ home address කියන එක යටතේ ඔයාලගේ address එක දෙන්න. ඊළඟට city එක විදිහට ඔයාලගේ ළඟම නගරය දෙන්න තියෙන්නේ. ඊළඟට state එක යටතේ ඔයාලගේ පළාත select කරලා දෙන්න තියෙන්නේ මෙතනින්. postal code එක දෙන්න තියෙනවා. postal code එක අපි හොයාගන්නේ මෙහෙමයි. ඔයාලා Google එකේ search කරන්න ඔයාලගේ නගරයේ නම ගහලා දැන් මගේ නම් කුරුවිට postal code කියලා search කරාම ඒක පෙන්නනවා. ඊට ඔයාලට තියෙන්නේ ඊට පහළින් phone number එක තියෙනවා. ඔයාලගේ phone number එක දෙන්න. ඊට පස්සේ mail address එක දෙන්න. ඊළඟට තියෙනවා TIN number එක දෙන්න. ඉතින් ඔයාලා තාම TIN number එක අරගෙන නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකේ search කරලා බලන්න TIN number එක ගන්න විදිය ගැන වීඩියෝස් තියෙනවා. ඔයා දැන්ටම tax pay කරන කෙනෙක් නම් ඔයාලට දැන්ටම TIN number එක තියෙනවා. ඉතින් මේවා fill කරද්දී හරියටම අකුරක්වත් වරදින් නැතුව fill කරන්න. මොන හරි වෙනසක් වුණොත් එහෙම ඒවා හදාගන්න බෑ කියලා තමයි කියන්නේ. සමේ TIN number එක හැමදේදී ආයෙ check කරලා දෙන්න ඕනේ. එතන මේ VAT GST registration number කියලා තියෙනවා. ඒක ඔයාලා මුකුත් දෙන්න යන්න එපා. ඊළඟට තියෙනවා පල්ලෙහා පොඩි box එකක්. එතන tick mark එකක් දෙන්න. tick mark එක දීලා next කරන්න. ඊට කලින් ඔයාලගේ විස්තර ඔක්කොම හරිද කියලා ආයෙත් check කරලා බලන්න. next කළාට පස්සේ එනවා මේ විදියට manually link bank account, link your PayPal account කියලා මෙතන ඔයාලා දෙන්න ඕනේ. manually link bank account කියන එක එතන click කරලා ඊට පස්සේ දෙන්න link payout method කියන එක දෙන්න. ඊළඟට මේ manually link bank account යටතේ තියෙනවා bank එකේ swift code එක, ඊට පස්සේ bank account number එක add කරන්න තියෙනවා. එතනදී ඔයාගේ account number එක දෙන්න ඕනේ. ඒකත් කලින් වගේ හොඳට මේ double check කරලා දෙන්න වරද්දන්න නැතුව. දැන් මෙතන SWIFT code එක දෙන්න තියෙනවා. SWIFT code එක අපි හොයාගන්නේ මෙහෙමයි. මේ SWIFT code එක බැංක් එකෙන් බැංක් එකට වෙනස් වෙනවා. ඒ නිසා ඔයාලගේ බැංක් එකේ නම ගහලා SWIFT code කියලා Google එකේ search කරන්න. මගේ commercial bank එකේ ඉතින් මම commercial bank SWIFT code කියලා search කරනවා Google එකේ.
ඊළඟට ඔයාලට මෙන්න මේ විදියට SIF code එනවා. මෙතන මේ full SIF code එක full characters කියලා එකක් පෙන්නනවා. එන්නේ ඒක තමයි මම copy කරලා දෙන්නේ. අදන details ටිකට මම copy කරලා දෙන්නේ මේ full SIF code එක. මෙතනින් copy කරලා ගන්න අරන් මෙතනින් paste කරගන්න. මේක මේ SIF code එක බැංකුවේ branch එකෙන් branch එකට වෙනස් වෙන්නේ නැහැ. බැංක් එකට තියෙන එක SIF code එකයි. ඔයාලගේ බැංකුවේ නම ගහලා Google එකේ search කරලා ගන්න. ඊළඟට මෙතන link payout method කියන එක click කරන්න. ඊළඟට එනවා add your tax info කියලා. එතන add tax info කියලා තියෙන එක click කරන්න. ඒ click කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. එතන ඔයාගේ profile එකේ නමත් එක පෙන්නනවා. ඉතින් මගේ පෙන්නනවා continue as Nadira කියලා. ඉතින් මම එන්න එතන click කරනවා. ඔයාලත් ඒ විදිහට කරන්න. click කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා are you a US citizen එන්නේ විදිහට අහලා තියෙන question එකක්. ඒකට no දෙන්න. ඊළඟට තියෙනවා are you acting as an intermediate agent කියලා I question එකක් අහනවා. එතෙන්ටත් no දෙන්න. no දීලා next කරන්න. ඊළඟට ඔයාගේ full name එක පෙන්නනවා. ඊළඟට ඔයාගේ country of citizen කියලා පෙන්නනවා. එතෙන්ට ශ්‍රී ලංකා කියලා add කරන්න. ඊට පස්සේ මෙතන ඒක automatic එක tick mark එක වටලා තමයි ඉන්නේ I have a non US tin කියලා. ඒකත් බලලා ඊළඟට next දෙන්න. ඔයා මේක fill කරද්දී හොඳට කියවලා බලලා fill කරන්න ඕනි. මොකද ආයෙ මේව වෙනස් කරන්න බෑ. one time තමයි payout එක set up කරන්න පුළුවන්. ඒ නිසා කලබල නැතුව මේ ටික fill කරන්න ඕනි. එතනින් next දුන්නාට පස්සේ අපේ details ටික fill වෙලා එනවා. පස්සේ එතන මුකුත් කරන්න දෙයක් නැහැ. next දෙන්න තියෙන්නේ. ඊළඟට ඔයාගේ permanent ඔයාගේ address එක පේනවා. එතනින් next දෙන්න. ඊළඟට අපේ country එකයි select කරන්න වෙනවා. එතන ශ්‍රී ලංකා කියලා select කරලා next දෙන්න. ඊළඟට මෙන්න මේ වගේ විස්තර ටිකක් එනවා. එතන මේ I certify that I have the capacity කියලා ඉන්නේ. එතන තියෙන tick එතන තියෙන box එකේ tick mark එකක් දෙන්න. ඊළඟට ඔයාගේ signature එක විදිහට ඔයාගේ name එක දෙන්න. මෙතෙන්දෙත් මම දෙන්නේ නදීරා දර්ශනී කියලා. මගේ මුල අකුරු surname මේවා දෙන්න යන්නේ නැහැ. ඊළඟට පහලින් ඔයා මේක fill කරන දවසේ date එක පෙන්නනවා. ඒ ටික දීලා ඒ ටික automatic fill වෙනවා. ඊළඟට next දෙන්න. ඔයා fill කරන දවසේ date එක මෙතනින් පෙන්නනවා. ඒක fill වෙලාමයි එන්නේ. ඊට පස්සේ next දෙන්න. next දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට tax information review and submit කියලා form එකක් පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන මෙතනින් බලලා submit form කියලා දෙන්න. submit form දුන්නාට පස්සේ ඔයාගේ tax profile එක පෙන්නනවා. හොඳින් බලන්න මොනවද මේ තියෙන්නේ කියලා බලලා ඔයාලට තියෙන done දෙන්න. done දෙනකොට මම නම් මේකේ screenshot එකක් ගත්තා මගේ tax profile එකේ. ඉතින් ඕගොල්ලොත් ඒ විදිහ අරන් තියාගන්න. අපි දන්නේ නැහැ අපිට ඉස්සරහට උමනාවක් වුණොත් එහෙම. ඊළඟට එනවා you are all set for now කියලා. මෙතන ඉතින් අපි ඔක්කොම details ටික දීලා තියෙන්නේ. දැන් තියෙන්නේ done දෙන්න. හරි දැන් අපි අපේ payout එක setup කරගෙන ඉවරයි. කලින් overview යටතේ තිබ්බ setup එක finish කරන්න කියලා. මම දැන් refresh කරාට පස්සේ ඒක දැන් නැති වෙලා ගියා. එන්න මේ විදිහට තමයි ඔයාලගේ Facebook එකේ payout එක setup කරගන්නේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් comment එකක් දාන්න. channel එක හොඳයි නම් subscribe කරන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.